විවිධ ජාතියේ කෑමවල රස බලන්න කැමති අයට මෙන්න තියෙනවා නියම කෑමක්. සංචාරය කරන්න මේ වගේ තැනක් තිබුණොත් කොයිතරම්නම් වටිනවද? සමහර කතා තියෙනවා ඒව අහන්න ලැබෙනකොටත් ආස හිතෙන. අන්න ඒ වගේ ආස හිතෙන කතා කියන්න තමයි අද සේනතුරු වලින් අපි සූදානම් වෙන්නේ. ඒ කතා අහන්න කලින් මුලින්ම අපේ channel එක subscribe කරන්න. ඊටත් පස්සේ අපේ මේ වීඩියෝ එකට like කරන්න, ඔයාට හිතන දේ comment කරන්න. ඒ වගේම තව ඔයාගේ යාළුවෙක්ට බලන්න share කරන්න. ආහාර අපේ මූලික අවශ්‍යතාවයක්. කෑම ගැන කියනකොටම පුංචි බඩගින්නක් දැනෙනව නේද? ලෝකෙ කොහේ ගියත් හොයාගන්න පුළුවන් කෑම වර්ගයක් තියෙනවා. ඒ තමයි චීන කෑම. දැන් බලන්නකෝ අපේ රටෙත් Chinese fried rice කොයිතරම් ජනප්‍රියයිද කියලා. නියම චීන කෑම කන්න නම් චීනටම යන්න ඕන. මොකද චීන කෑම සංස්කෘතිය හරියම පොහොසත්. බොහෝම ප්‍රණීත චීන කෑම පිටපස චීන කෑම තරම්ම හරිම රසවත් කතාවක් තියෙනවා. මේ අන්න ඒ වගේ කතාවක්. චංදේ ගංගා ආසන්න ප්‍රදේශයේ ජනප්‍රිය ආහාරයක් වෙන ලචා. එහෙම නැත්තං ග්‍රවුන්ඩ් ටී කියන්නේ තේදලු, රටකජු, සහල්, තල ඇට. තව සමහර වෙලාවට ඖෂධ පැලෑටි වර්ග එකතු කරලා හදන ආහාරයක්. 2009දී හූනාන් පළාතේ සංස්කෘතික උරුමයක් විදිහට ග්‍රවුන්ඩ් ටී ඇතුළත් කළා. ග්‍රවුන්ඩ් ටී එක මගේ පළවෙනි අත්දැකීම. අමුතුම හැඟීමක් ඇති කළා. ඒක බිව්වට පස්සේ තල, රටකජු වගේ අමුද්‍රව්‍ය නිසා මගේ කටේ නැවුම් සුවඳක් ඇති කළා. බැද්දපු බත් එකතු කරාට පස්සේ රසය ගොඩක් වැඩි වුණා. හැම උගුරක් ගානෙම තවත් සුවඳ වුණා. මම ඉක්මනින්ම බෝල් එකක්ම ඉවර කළා. අපේ පවුලේ අයත් ඒකට ගොඩක් කැමතියි. ඒක ගොඩක් වෙලාවට අමුත්තන් පිළිගන්න පාවිච්චි කරන ආගන්තුක සත්කාරය නියෝජනය කරනවා. ඒ වගේම එය මිතුරන් සහ පවුලේ අය අතර බැඳීම් ශක්තිමත් කරනවා. ග්‍රවුන්ඩ් ටී කෝපයකට හැම වෙලාවකම මිනිස්සුන්ව සමීප කරවන බලයක් තියෙනවා. ග්‍රවුන්ඩ් ටී කියන්නේ අපේ තේ වෙළඳපොලේ විශේෂ දෙයක්. ඒක එන හැම අමුත්තෙක්ම ඇනෝම් කරන්න ඕන දෙයක්. මෙහෙට එන හැම කෙනෙක්ම අනිවාර්යයෙන්ම ග්‍රවුන්ඩ් ටී රස විඳිනවමයි. මෙහෙදි බිව්වතින් අපි බෝල් වල පිරිනමනවා. ගිනියන්න ඕන නම් අපි කෝප වලට තමයි දාලා දෙන්නේ. කාර්ය බහුල කාලවලදී අපි 1000කට වඩා විකුණනවා. සමහර දවසට 2000ක් වෙනවා. චංදේවල ග්‍රවුන්ඩ් ටී වලට දිග ඉතිහාසයක් තියෙනවා. ග්‍රවුන්ඩ් ටී වල අලුත් උරුමකාරයෝ සාම්ප්‍රදායික සකස් කිරීමේ ක්‍රම සහ රසවලට අමතරව අලුත් ක්‍රම සහ රස අඳුන්වලා දීලා එය නවීකරණය කරලා. ෆියේ යුආන් 1990 ගණන් වල චංදේවල ඉපදිච්ච තරුණයෙක්. අවුරුදු ගාණක් තිස්සේ ඔහු එක එක ක්‍රමවලට තමන්ගේ ගමේ ග්‍රවුන්ඩ් ටී සංස්කෘතිය ප්‍රවර්ධනය කරලා තියෙනවා. සාම්ප්‍රදායික රසයන් වැඩි දියුණු කරන්න අපි එක එක දේවල් එකතු කරා. කිරි, මල්, පළතුරු, කෝපි වගේ දේවල් තමයි අපි එකතු කරේ. ඒ නිසා තරුණ පාරිභෝගිකයන්ට ගොඩක් නැවුම් සහ ආකර්ශනීය වුණා. මේ විවිධාංගීකරණය නිසා සාම්ප්‍රදායික රස ගොඩක් වැඩි දියුණු වුණා. ඒ වගේම ලුණු, පැණි රස, උකු, අධිශීත, උණුසුම් සහ සීතල වගේ විකල්ප ඉදිරිපත් කර අතර ඒ රසවලට ගොඩක් සංචාරකින් ආකර්ෂණය වුණා. අරන් යන්න පහසු ඕනම වෙලාවක අරන් යන්න පුළුවන් කෝපයක්. ඒක සාම්ප්‍රදායික රසයත් එක්ක සරල විදිහට එනවා වගේ මාතේ ගෙනියන්නත් පුළුවන්. ඊට වැඩිය දෙයක් තියෙනවද? ඒක හින්දයි ග්‍රවුන්ඩ් ටී වැඩි දෙනෙක් අතරට ගියේ. චංදේ ගංගා ප්‍රදේශයේ සංස්කෘතික උරුම අතර ප්‍රණීත ආහාර විතරක් නෙවෙයි, විවිධ ජනකලා සහ සාම්ප්‍රදායික අත්කම් තියෙනවා. මේ අවුරුද්දේ මාර්තු මාසෙදී තව් යුආන් එම්බ්‍රොයිඩර් වෙළඳසැල එහි අත්හදා බැලීමේ මෙහෙයුම පටන් ගත්තා. එතන එම්බ්‍රොයිඩර් නිෂ්පාදනය, ප්‍රදර්ශනය, විකිණීම වගේම පන්ති පැවැත්වීමක් තියෙනවා. සාම්ප්‍රදායික තවෝයුවන් එම්බ්‍රොයිඩර් අනුව නවීන පන්නේ නිර්මාණ ගොඩාක් අපි අලුත් විදිහට කරලා තියෙනවා.
සාම්ප්‍රදායික චමත්කාරය ආරක්ෂා කරමින් නූතනයට අපි ගමන් කරනවා. වටිනා සංස්කෘතික උරුමවලට සහ නවීන අංගවල එකමුතුවෙන් සාම්ප්‍රදායික ශිල්පීය ක්‍රමවලට නවීන ජීවිතයේ අලුත් අවස්ථා තිබෙන අතර විශේෂයෙන් තරුණ පරම්පරාවේ වැඩි පිරිසක් ආකර්ෂණය කරගෙන තිබෙනවා. ඒක අපේ ජයග්‍රහණයක්. පසුගිය අවුරුද්ධ පුරාම චන්දේ ගංගාවීදියට අතිරේක සංස්කෘතික උරුම අයිතම 20කට වැඩිය හඳුන්වලා දීලා තියෙනවා. දැන් මුළු ගාන 83ක්. ඓතිහාසික වැදගත්කමයි සංස්කෘතික සංචාරක සංවර්ධනයයි නිසා පැරණි ප්‍රදේශය ආයෙත් මෙහි ඉපදිලා. අද වන විට ලෝකේ ජනප්‍රියම සංචාරක ගමනාන්තයක් බවට ශ්‍රී ලංකාව පත් වෙලා තිබෙනවා. ඒක අපිට ලොකු ආඩම්බරයක් වගේම තව තවත් සංචාරකයන් ආකර්ෂණය කර ගත්තොත් වැඩියෙන් අපේ දේවල් ලෝකෙට අරගෙන යන්න පුළුවන් වෙනවා. ඒත් කොහොමද ඒක කරන්නේ? මෙන්න මේ වීඩියෝ එකෙන් ඔයාලට විදේශීය වගේම දේශීය සංචාරකයන් ආකර්ෂණය කරගන්න ගොඩාක් දේවල් කියලා දෙනවා. යුන්තයි කඳුකර ප්‍රදේශය එහි ස්වාභාවික සුන්දරත්වය සහ වැඩි දියුණු වන ග්‍රාමීය සංචාරක අත්දැකීම් නිසා විශාල අමුත්තන් ප්‍රමාණයක් ආකර්ෂණය කරනවා. මේ ප්‍රදේශයේ නවාතැන් හිමිකාරියක් වන ෆන් හයිෂියා එයාගේ හෝටලය පළතුරු කැඩීම විවේක ක්‍රියාකාරකම් එක්ක නිවාඩු නිකේතනයක් වෙනකල් පුළුල් කරලා. අද දවසේ සංචාරකයන්ගේ මානසිකත්වය අපි තේරුම් ගන්න ඕනේ. ඒ වගේම නවාතැනේ විශේෂත්වය අපි ඉස්මතු කරවන්න ඕනේ. මෑත කාලයේදී ජාවෝ සුවෝ නගරයේ ප්‍රධාන සුන්දර ස්ථාන වටේ කුඩා ප්‍රමාණයේ හෝටල් 148ක් සංවර්ධනය කරලා තියෙනවා. මෙහෙට එන සංචාරකීන්ට නිකන්ම හෝටලේ නවාතැන් ගන්නවට වඩා රෑ අහසේ තරු නරඹනෙකේ ඉඳන් පුරාණ චීන මැටි භාණ්ඩ වගේ සාම්ප්‍රදායික අත්කම් භාණ්ඩ හදන එක දක්වා අමුතුම අත්දැකීමක් ලබා ගන්න පුළුවන්. සංචාරකීන්ට සම්පූර්ණයෙන්ම අලුත් ලෝකයක් මෙතන තියෙනවා. යුන්තායි කන්ද සුන්දර දර්ශනවලට වඩා වැඩි දෙයක් ලබා දෙනවා. යුන්තායි කන්ද කාලයක් උනවනේ ඉශුවරුන්ගේ නිවහනක් වෙලා තියෙනවා. ඒ වගේම හන් රාජවංශයේ ශියන් රාජ්‍යයා ගිම්හානේ මෙහි ගත කරලා තියෙනවා. ඒකයි හන්ෆු මල්ලු වෙන ජනතාවට එකතු කළේ. ඉතිහාසය සහ සංස්කෘතිය අනුව යුන්තයි කන්ද සුන්දර දර්ශනයක්. එය ඉතිහාසය හා සංස්කෘතියෙන් පිරිලා කවින්ට විද්වතුන්ට නිදහස් අවස්ථාවක් විදිහට මෙය සැලකෙනවා. යුන්තයි කන්දෙ තියෙන අපූරු කඳු බෑවුම් රළු භූමි ප්‍රදේශ නිසා කැලෑබද රෝලකෝස්ට සහ කඳු නැකීම වගේ ත්‍රාසජනක ක්‍රියාකාරකම් අමුතුම අත්දැකීම් සොයන සංචාරකයින්ටත් ලොකු අවස්ථාවක් ලබලා දෙනවා. අද වීඩියෝ එකෙන් මේ වෙනස් වෙන ලෝකේ වෙනස්ම දේවල් ගැන ඔයා දැනගත්තා නේද? එහෙනම් අද වීඩියෝ එක බලලා ඔයාට හිතෙච්ච දේ අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න. ඒ විතරක් නෙමෙයි සියනිතුරු අපේ channel එක subscribe කරන්න. ඒත් එක්කම මේ වීඩියෝ එකට like එකකුත් දෙන්න. තව කෙනෙකුට බලන්න share කරන්න. එහෙනම් වෙනස් වෙන්න කැමති ඔයාලට වෙනස්ම දේවල් අරගෙන ආයෙ දවසක අපි එන්නම්.